විශේෂයෙන්ම සාවුල් මිනිස්යාගෙන් ලැබෙන මහිමය ලැබුවා. දෙවිය මහන්සේගේ මහිමය දෙවහන්සේගේ ලැබෙන ඒ වෙලාවේ ලැබෙන ගෞරවය මහිමය ප්‍රතික්ෂේප කරා. මේක අපිට තියෙන ලොකුම දේ. මිනිස්යා කියන දේ පසුපස ගිහිල්ලා පංගුවක් කළේ ඒ මහිමේ ගෞරවය ප්‍රශංසාව අපි හරි කැමතියි. දෙවහන්සේගේ ප්‍රශංසාව ගෞරවය සම්පූර්ණ වුණින් නැත්තලා ගියා. තේරුම් ගන්නව සහෝදරයනි අපිට උන්වහන්සේගේ අන ක්‍රියාත්මක කිරීමේස වෙන කිසිම විකල්පයක් නැහැ. අපිට මේ දේ හදන්න බෑ වෙනස් කරන්න බෑ කොහොමද මං කරන්නේ නෑ. දෙවහන්සේ කිව්වොත් ඒ දේ කරන්න වෙලා තියෙනවා. මට වෙන කිසිම විකල්පයක් නෑ. උන්වහන්සේගේ සේවයේ උන්වහන්සේගේ සොල්දාදුවෙක් හැටියට අපි කැමති දේවල් නෙවෙයි අපි කරන්නේ. උන්වහන්සේට කැමති දේ පමණයි අපි කරන්නේ. මම මේකෙන් නතර කරන්න බලනවා. කැප වුණු ජීවිතයක්. ඒ කියන්නේ ලුක්ස් බාරාංජි 14:26-27 මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මව්ටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත් එසේ තමාගේ ජීවිතයටත් වේශය නොකරන්නේ නම් හුණින් අහගන්න බලන්න. තමාගේ කාටද දේවචන කියලා අපිට හැම කෙනාට ප්‍රේම කරන්න කියලා. මේ මෙතෙන්දි කියලා තියෙන සොල්දාදුවන්ට වෙලා තියෙන වැඩක් ඔවුන්ට අන පැමුණු වෙලාවේදී තමන්ට සොල්දාදුවෙක් හැටියට සෙබලෙක් හැටියට තමන්ට අන ආපු වෙලාවේදී තමන්ගේ භාර්යාව මොනතරම් අසනීපෙන් හිටියත් තමන්ගේ මව මොනතරම් අසනීපෙන් හිටියත් තමන්ගේ දරුවන් මොනතරම් තත්ත්වෙ හිටියත් අනේ සර් මට අද බෑ මේක කරන්න කියලා බෑ ඔවුන්ට කියන්න බෑ. මොකද ඔවුන්ට වෙලා තියෙනවා නෑ. ඒක මට ඒ ප්‍රශ්නේ නෑ මට. ඒ දේ කැප කරලා ඒ දේ පූජා කරලා තියෙන්නේ. මොකද කියන්නේ? මාගේ ගෝලයා වෙන්න බැරිය. තමාගේ කුරුසිය උස්ලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්න බැරිය. සාමාන්‍ය පුද්ගලයේ පවුල කියන එක සාමාන්‍ය දෙයක් නේද? සාමාන්‍ය පුද්ගලයන්ට ඇඳ ගන්න දේවල්. දැකලා තියෙනවද මේ සාමාන්‍ය මේ පාර යන ජුදසේ බලුන් ගේම විශේෂ කොණ්ඩේ ස්ටයිල් එකම දාගෙන යනවා ඒගොල්ලෝ. මම මේ ලංකාවේ තියෙන පිටරට නම් පුළුවන් උන්ට මේ වටේ බූ ගාගෙන පොඩ්ඩක් මෙතන තියාගන්න පුළුවන්. මම දැකලා නැහැ වෙඩි. එච්චර ඒගොල්ලන්ට තියෙන එකම ස්ටයිල් එක. සමහර අය කියන අර මංශය හමුදාවේ ඉන්න බාදන්නේ කොණ්ඩේ ස්ටයිල් එක බලවම. එයාට නෑ ස්ටයිල් කියලා මොනවත් නෑ. එයාගේ යුනිෆෝම් එක අර වෙන එකක්වත් දාගන්න බෑ. යුනිෆෝම් එකට අර ස්ටයිල් එක මේ ස්ටයිල් එක ගහගෙන පොඩ්ඩක් යන්න බෑ. ගෑනු එක්කෙනෙක් නම් එයාට දාගන්න බෑ. මේකට පොඩ්ඩක් මල් වැඩ දාගෙන මල් ගහගෙන අරව ගහගෙන යන්න හැටයක් නෑ. සපත්තු අඳින සපත්තුව තමයි මේක දවස් 10ක් වෙන පුළුවන් ගඳ ගහනවා වෙන්න පුළුවන් මොනවාමද මේකට හැර වෙන දෙයක් නෑ. සාමාන්‍යයෙන් මේ ඔක්කොම තියෙනවා. අපිට සාමාන්‍ය අපේ ස්ටයිල් කරන එක වෙනස් කරන ජීවත් වෙන ඒ ක්‍රම ඔක්කොම වෙනස්. හැබැයි යුදසබලෙක්ට ඒ ඔක්කොම ඉවරයි. අපි උන්වහන්සේගේ හමුදාවට ඇතුළු වුණ වෙලාවෙ ඉඳලා අපිට නෑ. අපිට ඕන දේවල් කරන්න තරම් අපිට අයිතියක් නෑ. මෙතන කියලා තියෙන යේසුස් වහන්සේ කියපු ආකාරය මේ ඔක්කොම කුරුසපත් වෙලා තියෙන්නේ. උන්වහන්සේගේ අනට කීකර වීමයි මගේ තියෙන මුල් එල්ලය. මට තියෙන සතුට කැමැත්ත නෙවෙයි මෙතන ඉෂ්ට කරගන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ කියන දේ මගේ ස්ටයිල් නෙවෙයි ස්වාමීනි. මගේ පහසුකම් නෙවෙයි. මගේ සුව පහසුකම් නෙවෙයි. මගේ තාත්තා මේ වෙලාව අසනීපේ. මගේ අම්මා මේ වෙලාවේ මේ ප්‍රශ්නේ ඉන්නවා. මගේ දරුවට මේ වෙලාව මම ඉස්පිරිතාලට ගෙනියන්න තියෙනවා. අතන ප්‍රශ්නයක් තියෙනවා. නෑ. ඒ දේවල් සමාවට කරුණක් නෙවෙයි. මට මේ ඔය මැද පෙරදිගට යුද්ධයට යන පිළිබඳ එක සහෝදරියකින් මම නිකන් ඇහුවා ඇමරිකාවේදී. මම ඔයාගේ ආකල්පය මොකක්ද? මම එක එක්කෙනාගේ ඕගොල්ලෝගේ යුද්ධ කරන එක. ඒ සහෝදරිය මහදෙන් පුතා යුද්ධේ ඉන්න. මගේ පුතා හමුදාවට එකතු වුණේ කීකරු වෙන්න කියලානේ. යාර බෑ කියන්න බෑ. මගේ කැමැත්ත මම අකමැති යනවට. මම කැමති නෑ. හැබැයි එයා කීකරුණා එයා යනවා කියලා. එහෙමනම් එයා යන්න ඕනේ. ඒකයි නීතිය. මොනතරම් අපහසුණත් මොනතරම් අපි මේ දේ ගැන විරුද්ධව කතා කරන්න පුළුවන්. බෝන්ට යන්න වෙලා තියෙනවා. මිලාදිකයි. ගෙවන්න තියෙන මිලාදිකයි. මේකයි යුද හමුදාවක තියෙන ස්වභාවය. ජීවිතේ තියෙන
සාමාන්‍ය ජීවිතේ තියෙන දේවල් පවා උන්ට නැති වෙලා යනවා. අපි ඒවා හිතන අනිත් හැම කෙනෙක්ට මේව පුළුවන්. හැබැයි මට ඒ දේවල් නැහැ. ඇයි නැත්තේ? මම හමුදාවක ඉන්නේ. මම මේ පොළොවේ නෙවෙයි ඉන්නේ. මම එක කතාවක් කියලා එක නතර කරන්නම්. මට මතකයි ඇමරිකාවේ එක්තරා ජනාධිපතිවරයෙක් ඔහු එක දවසක් අප්‍රිකාවේ රඩේම ගිහිල්ලා ගෙදර එනවලු. ඒ කාලේ ප්ලේන් තිබෙන එන්නේ බෝට්ටුවෙලු. මේ බෝට්ටුවේම මහා ලෝක ප්‍රසිද්ධ ඉතාමත් මහා ලොකු සේවයක් කරපු මිෂනරිවරයෙක්. එයා අවුරුදු 25කට පස්සේ 25 30කට පස්සේ ඔහු නැවතවතාවක් තමන්ගේ ගෙදර හැරිලා යනවා. ඔහු යනකොට තරුණ ස්වභාවයක හිට දැන් එනකොට හිතා මහලුයි කිසිම ආකාර ගොඩාක් ශරීර සෞඛ්‍ය ගොඩාක් හීන වෙලා ඔහු ගෙදර එනවලු. මේ ගෙදර එන වෙලාවේදී එන වෙලාවේ තමයි ඔහු දැනගත්තේ මෙයා එන නැවීම තමයි ඇමරිකාවේ ජනාධිපතිත් වෙන්නේ කියලා. ඔහු බහින්න යන වෙලාවේදී ටිකක් ඔක්කොම බහින්න යන වෙලාවේ මෙයාට ඇහෙනවලු මහා ලොකු සංගීතයක් එනවා. කවුදෝ පිළිගන්න සංගීතයක් පිටින් ඇහෙනවලු. ඉතින් මෙයා හිතුවා අනේ කවුද ඉන්නේ මාව පිළිගන්න? මම අවුරුදු 25ක් අවුරුදු 30ක් මම සේවය කරලා මම දැන් හැරිලා එනවා ගෙදර එනවා. අනේ මම හිතන අපේ ගෙදර කට්ටිය නැත්තම් මම මේ ඔක්කොම තේරුම් ගන්න කවුද ඉන්න මාව පිළිගන්න ගෙදර කියලා. මෙයා එළිය ගිහිල්ලා බැලුවලු එක්කෙනෙක් නැල්ල ඔක්කොම ආමිකාරයෝ ඉන්නවලු අපම් පම් පම් ගාන කවුද? සති දෙකකට ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් පොඩි ඔය ගිහිල්ලා දඩේමි ගිහිල්ලා ආවා කියලා එයාව නැවත පිළිගන්න මේ සිය ගන්න රෙඩ් කාපට් දීලා හිටියලු. ඒ විලා මෙයාගේ හදවත දුකක් ආවලු. ඇහුළු ප්‍රශ්නයක්. ස්වාමීන් අවුරුදු 25ක් 30ක් මම සේවය කරලා තියෙනවා. මම ගෙදර එනකොට එක්කෙනෙක් මාව නෑ බලන්න. කවුරුත් හිටියේ නෑ. මා පිළිගන්න කවුරුත් නෑනේ. ඒ හදවත ලොකු වේදනාවක් තියෙන. ඇයි මා පිළිගන්න කවුරුත් මා පොඩ්ඩක් තුරුල් කරගන්න පිළිගන්න සභාවේ කට්ටියවද? ඒ විලාවේදී ස්වාමීන් වහන්සේ කතාව කියලා තන තාමත් උඹ ගෙදර ආවේ නෑනේ. නුඹ ගෙදර නෙවෙයි ඉන්නේ. තාමත් ඉන්නේ පොළොවේ. නුඹ ගෙදර එන දවසක් තියෙනවා. එදා පිළිගම අපිව. එදාට දෙන්නම් මම දෙන්න තියෙන ෆුල් වර්ක්ස් දෙන්න තියෙන හැම ට්‍රම්පට් නේ ඕන එකක් දාලා මම නුඹ පිළිගන්න. තාමත් නුඹ ගෙදර ආවේ නෑ. මේක අපි සුල්දාදුව නේද? ස්වාමීන් වහන්සේගේ හමුදාව හැටියට සංගීත කණ්ඩායමෙන් බලන්න. උන්වහන්සේගේ සෙනග හැටියට උන්වහන්සේගේ හමුදාව හැටියට අපේ යම් දේවල් තියෙන අපිට ඉෂ්ට කරන්න කියලා. මේ දේවල් ලේසි නෑ. අපි හිතන සමහරලාට මේ හමුදාව කියන එක හරිය ලේසි. මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රිස්තියානි ජීවිතේ තරම් අපහසුයි. ඝටනකාරී වේදනාකාරී